හොඳයි. අපි මේ වීඩියෝ එකදී සාකච්ඡා කරමු කොහොමද ඔයාලගේ සිස්ටම් එකට හරි අපි කියමු රිටර්න් එකක් ආව කියලා. අන්න ඒ වගේ රිටර්න් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියන කාරණාවත් සම්බන්ධයි. ඒතකොට ඔයාට සුපුරුදු පරිදි අනිවාර්යෙන් ඔයා යනවා අද සෙක්ෂන් එකට. අද එකට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන රිටර්න්ස් කියලා ඔප්ෂන් එක. මෙන්න මේ රිටර්න් කියන ඔප්ෂන් එකකින් ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියන් පස්සේදී ඔයාට බලා ගන්න පුළුවන් ඇඩ් නිව් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ ඇඩ් නිව් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාට මෙතනින් එන්ටර් කරන්න පුළුවන් කස්ටමර් නේම් එක, මොබයිල් නම්බර් එක, ඊට පස්සේ මොකක් හරි ඔයාගේ අදාළ බිල් නම්බර් එකක් තියෙනවා. ඒ බිල් නම්බර එක මෙතනින් එන්ටර් කරන්න පුළුවන්. ඒතර එන්ටර් කරපු බිල් නම්බර එකට අදාළව ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන් ඒකේ මොන අයිටම් එකද සිලෙක්ට් කරන්න කියන කාරණාව සම්බන්ධයි. ඊට පස්සේදී රිටර්න් කරපු ඩේට් එක, ඊට පස්සේ මෙතනින් ඔයාට දාන්න පුළුවන් ඒකට අදාළ රීසන් එක. ඊට පස්සේදී ඔයාට එන්ටර් කරන්න තියෙනවා ඩැමේජ් ටයිප් එක. ඔයා මෙතන බොහොම කල්පනාවෙන් තමයි ඒක සිලෙක්ට් කරන්න ඕන. මොකද ඒක අනුව ඔයාට එන ඔප්ෂන් එක වෙනස් වෙන නිසා. ඉතින් අපි හිතමු ඔයා මෙතන ෆිසිකල් ඩැමේජ් එකක් තේරුව කියලා. ෆිසිකල් ඩැමේජ් එකක් තේරුවොත් එහෙම ගොඩක් වෙලාවට ඔයා මෙතන එක්ස්චේන්ජ් ව නිව් අයිටම් කියන එකක් දැම්මොත් එහෙම එතන මේ අයිටම් එක ඔයාගේ ස්ටොක් එකට එකතු වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔයාට තව අයිටම් එක ඒ වෙනුවෙන් ෆ්‍රී දෙන්නත් arrange කරගන්න වෙනවා. exchange with new item දුන්නොත් එහෙම. refund to customer කියන ඔප්ෂන් එක දුන්නොත් එහෙම ඒකට අදාළ amount එක ඔයාට expense එකක් විදිහට add කරලා customer ට ඒක refund කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අදාළ quantity ගානක් දාන්න. එතකොට අපි කියමුකෝ මෙතන non physical දැම්ම කියලා. non physical දැම්ම කියලා කියන්නේදී ඔයාට exchange with new item කියන එක දුන්නොත් එහෙම non physical දාලා මේ item එකට amount එක දාලා වෙනම item එකක් issue කරන්න පුළුවන් වගේම මෙන්න මේ non physical item එක ඔයාට stock එකට අලුතෙන් එකතු වීමකුත් සිද්ධ වෙනවා. ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය. එතකොට ඔයා රිෆන්ඩ් කියන එක දුන්නොත් එහෙම මේකට අදාළ amount එක ඔයාගේ expense එකක් විදිහට එකතු වෙන අතරෙම මේකට අදාළ stock එකට එකක් එකතු වීමක් සිදු වෙනවා මෙන්න මේ දාපු item එකත් එක්ක. ඒතර ඒකේ සම්පූර්ණ විග්‍රහයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන අපි පොඩි chart එකක් include කරලා තියෙනවා. මෙන්න මේ chart එකෙන් ඔයාලට ඉගෙන දාලා අවබෝධයක් කරගන්න පුළුවන්. සුපුරුදු පරිදි ඔයාලට today yesterday කියන මෙන්න මේ filters හරහා ඔයාලා ඇඩ් කරපු records ටික ඔයාලට බලා ගන්න පුළුවන් කමක් ඔයාට තියෙනවා. මේ වගේ තමයි ඔයාට retain ඇඩ් කර ගැනීම තියෙන්නේ.